නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරියත් සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාවත්තියං විහරති අතකෝ සම්බහුලා භික්ඛු යේන භගවා ඒකමන්තං විසින්නා කෝතේ භික්ඛු භගවන්තං ඒතදෝචුං කීව බහුකානුකෝ බන්තේ කප්පා අබ්බතීතා අතික්කකන්තාති බහුකාකෝ භික්ඛවේ කප්පා අබ්බතීතා අනික්ඛන්තාතේන සුකරා සංඛාතු. අද්දාවන්ත පින්නතුනි, සංයුත්ත නිකායේ නිදාන වග්ගපාළියේ අනවතග්ග සංයුත්තයේ පඨම වග්ගයේ ශාවක සූත්‍රයයි අද ධර්ම දේශනාව. පින්නතුනි, මම මේ දැන් ප්‍රකාශ කළ පාලි පාඨය මෙම දේශනාවේ ශාවක සූත්‍රයේ උද්දේශයවත් මාතෘකාවයි. ධර්ම දේශනාවට ප්‍රථමයෙන් ධර්ම ශ්‍රවණය පිළිබඳව ධර්මාවබෝධයක් දීම දේශක සම්ප්‍රදායක්. ඔබ සැම දෙනාම දැන් සූදානම් වන්නේ අප බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමටයි. ධර්ම දේශනාවෙන් නියම ප්‍රතිඵල ලබා ගැනීමට නම් ශ්‍රද්ධාවෙන් යුක්තව පිරිසුදු සිතක් ඇතිව කර්මඵල විශ්වාසයෙන් යුතුව හොඳින් තේරුම් ගනිමින් ලෝභාදී ක්ලේශ ධර්මයන්ගෙන් සිත අපිරිසිදු වීමට ඉඩ නොදී ධර්මානිසංස ලැබෙන පරිදි සද්ධර්ම ශ්‍රවණානිසංස ලැබෙන පරිදි බණ ඇසිය යුතුයි. පින්නතුනි, දැන් ධර්ම දේශනාව එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර සමුහිතෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමෙහි වාසය කරනසේක. බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ තැනට වැඩ සිටි තැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නා වූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ. ස්වාමීනි, කොපමණ බහුල වූ කල්පයෝ වනාහි අතීත වූවාහුද ඉක්ම ගියාහුද. මහණෙනි, බොහෝ කල්පයෝ අතීත වූවාහුය, ඉක්ම ගියාහුය. ඒ ඉක්ම වූ කල්පයන් මෙතෙක් කල්පයයි කියා හෝ මෙතෙක් කල්ප 100ක් කියා හෝ මෙතෙක් කල්ප 1000ක් කියා හෝ මෙතෙක් කල්ප ලක්ෂයක් කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ. ස්වාමීනි, උපමාවක් දේශනා කිරීමට හැක්කේද? මහණෙනි, හැකියි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ, මහණෙනි, මේ ශාසනයෙහි අවුරුදු 100ක් ආයුෂ ඇත්තා වූ, අවුරුදු 100ක් ජීවත් වන්නා වූ ශ්‍රාවකයෝ 4 දෙනෙක් ඇත්තාහුය. ඒ ශ්‍රාවකයෝ දිනපතා කල්පලක්ෂයක් බැගින්
සීකරන්නා වූය. මහණෙනි, ඒ ශ්‍රාවකයන් විසින් කල්පලක්ෂයෝ සීකරන ලද්දාහුම වූවාහුම ඉක්බිති ඒ අවුරුදු 100ක් ආයු ඇත්තා වූ අවුරුදු 100ක් ජීවත් වන්නා වූ ඒ ශ්‍රාවකයෝ සතර දෙන අවුරුදු 100ක් උගේ ඇවෑමෙන් කාලක්‍රියා කරන්නා වූය. මහණෙනි, මෙසේ වනාහි බොහෝ කල්පයෝ අතීත වූවාහුය, ඉක්ම ගියාහුය. ඒ කල්පයන් මෙතෙක් කල්පය ගියා හෝ, මෙතෙක් කල්ප 100ක ගියා හෝ, මෙතෙක් කල්ප 1000ක ගියා හෝ, මෙතෙක් කල්ප ලක්ෂයක ගියා හෝ ගණන් කිරීමට පහසු නොවේ. ඊට හේතුව කවරේද? මහණෙනි, අවිද්‍යාවෙන් බැසුනා වූ, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නා වූ, සැරිසරන්නා වූ සත්වයාගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද? මුල් කොනක් නොදකින්ද? එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යාසන අනුභව කරන ලදී. සෝහන් බිම තර කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය, නොඇලීමට සුදුසුමය, ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය. පින්නතුනි, මේ දේශනාවට ඔබ සැම හොඳින් සමන් දෙන්නට ඇති. අපි දැන් ඒ දේශනාවට සමන් දීමෙන් ඇති කරගත්තා වූ කුසලය සම්පූර්ණ කර ගැනීම සඳහා ටික වේලාවක් මෙසේ විදර්ශනා කරමු. මේ ධර්ම දේශනාවට සමන් දීමට පටන්ගත් මොහොතේ සිට පහළ වූ නාම රූප ධර්මයෝ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය. ඇතිවීම නැතිවීම දෙකෙන් නිරන්තරයෙන් පීඩා විඳ බැවින් දුක්ඛයෝය. තම තමන් කැමති ලෙස නොපැවතී බැවින් අනාත්මයෝය. නාම රූප ධර්මයෝ යනු පංච උපාදානස්කන්ධයේ වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය යන උපාදානස්කන්ධ හතර නාමයයි. රූප උපාදානස්කන්ධය රූපයයි. නාම රූප ධර්ම වශයෙන් සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන්ගේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර යන චෛතසික පහද නාම ධර්මයි. පංච උපාදානස්කන්ධයේ වේදනා, සංඥා දෙක ඒ පසෙහි ඒ අයුරුම දැක්කෙන අතර චේතනා, මනසිකාර දෙක පංච උපාදානස්කන්ධයේ සංස්කාරයි. පස්සය පංච උපාදානස්කන්ධයේ විඥාණයට ඇතුළත් වී තිබේ. සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන්ගේ නාම ධර්ම හඳුන්වන්නේ එසේය. මේ පංච උපාදානස්කන්ධයම තව ක්‍රමයකින් කිව්වොත් නාම රූප සමූහය ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙයි, නැති වෙයි. ඇසට ගැටෙන රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, සිතට දැනෙන අරමුණු නිසා මේ රාම රූප හටගනී. අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ නාම රූප සමූහය ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේ. ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ පූර්ව භව තෘෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේ. ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව
ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය. ඒ නිරෝධ සත්‍ය අවබෝධ කර ගැනීමට වැඩිය යුතු ප්‍රතිපත්ති මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේය. මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලය මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීමට උපකාර වේවා. ධර්ම ශ්‍රවණ කුසලයේ උපනිශ්‍රයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් දුක පිරිසිදු කර ගැනීමට, සමුදය තණ්හාව දුරු කිරීමට, නිරෝධය නිවන සාක්ෂාත් කර ගැනීමට, ආර්ය මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීමට යන මේ ඇත්ත හතර අවබෝධ කිරීමට, සිත මෙහෙවීමට උනන්දු වන්න. පින්නතුනි, දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. එත්තාවතාච අම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. අප විසින් මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන්, ධර්ම දේශනා කිරීමෙන් මෙතෙක් වේලා ඇති කරගත්තා වූ මේ පුණ්‍ය සම්භාරය අනුමෝදන් වීමෙන් සියලු දෙවියෝද, සියලු භූතයෝද, සියලු සත්ත්වයෝද සැපයෙන් සැපයටම පත් වේවා. සාදු සාදු සාදු.